අත උස්සන්න බාන්න මැරෙන්න බය නැති අය. මං නම් මැරෙන්න බය නැහැ. අවංක අත උස්සන්. ඉගෙන පොලිස් ජීප් එකේ තියෙන තුවක්කුව. ආයි දුවයි රෙඩි කරේ තියාගෙන. සාරි කෑලි කලිසම් කෑලි ජංගි. හේ! දලවලත්තේ ඥානසාර පකුව. උඹට කියන්නේ. යකාට බයද බං සොහන අපේ විමානයයි. සංඝ රජු අම්මගේ රෙද්ද රජු මුවගේ පොරුන්ට අපි නුවර පන්සලේ ඉන්න කාලේ උපාසකම්ම කෙනෙක් තඩි බාල්දියක් පූජා කරලා සිවුරු හොදා හැම පොයේටම මේක අහනවා තියනවාද බාල්දිය කියලා. නායකයන්ට ඉතින් යකා නගිනවා. නායකයන්ට ඔන්න බඩු වෙනවා බාල්දිය තියපන් ස්ටෝප්පෙන් තියලා තියෙන. වැන්ද නායකයන් පොඩි යාළුවෙක් අපිටත් වැන්ද යනික මහා එජ්ජන්ත වගේ. ඇති තුට්ටුවකුත් නැහැ. කොවාල්දිය නායකයන් වාන්තින ඔළුවේ දාන් ඵලයන් කිව්වා. මේ ළඟදී පොලිසියකට ගියා. පොලිසිය 9ක් බීලා රෑ. මං ගියේ ඩෝප්කාරයෙක් අරන් එන්න. මං කිව්වා මේ දුන්නේ නැත්තම් මේක එළියට පොලිස්පතිතුමාට කතා කරලා 9 බීලා කියලා කියනවා කිව්වා. ටක් ගාලා අපි මෑන්නේ එළියේ. එන්න කැසල්මයි ගන්න 70යි 60යි 50යි. රසන් ගොඩක් ගන්න 100යි. උවගඩි 13ක් ගන්න 100යි. බක්කරයක් මේ දුක්ඛ බොක්කාපේ ජීවිතේම චක්කරයක්. ලොක්කදාදි කොක්ක මාරයා කොක්ක දාද්දී සොක්කලාඩ ඉක්ක මේ සසරින් එතර නොවෙච්ච හැම උන්ටම ඉක්ක ගහලා මැරෙන්න වෙන්නේ කවදා හරි දවසක. සර් අයුක්තිය අසාධාරණේ රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණත්ව වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම. මගේ ඇස් ඉදිරි පිට ඒ වගේ අසාධාරණයක් සිදු වුණොත් මට ඊට විරුද්ධව සටන් කරන්න සිද්ධ වෙනවා සර්. තේරුණාද? මගේ මන අපිට තමයි මම වැඩ කරන්නේ. ඉතින් පොලේදී මං බිස්නස් කරන මල්ලි කෙනෙක්ගෙන් සේසරයක් ගත්තා. මම මල්ලිට කිව්වා රැවුල කපන්න කියලා වැරදියට හිතාගන්න එපා කියලා. වෙන තැනක් කපන්නේ සේසරිය අරන් යන්න කිව්වා. A few moments later. කිලෝ 3මාරක යෝධ 7ක් පොල් 7ක් උමන්දාවේ හැදිලා. ඔන්න බලන්න සයිස් එක. මෙන්න මේක හැම මසකටම වඩා රසයි. මෙන්න ධාතු කරඬුව වගේ මේක මේ බර අප්පා. මෙන්න උමන්දාවේ යෝධ 7. අනුර ජනාධිපති මිට්ටෝ ඉනෝ කක්කව DID හොයනවලු. මේ ස්කිනර් ඇඳුම් ඇඳලා ටික්ටොක් දාවයි කියලා. අනුර මිට්ටෝ මට අස්සසුම අරන් දියන්කෝ. මං තනියෙන් ඉන්නේ. අම්මා තාත්තා නැති. අත උස්සන්න බාන්න මැරෙන්න බය නැති අය. මං නම් මැරෙන්න බය නැහැ. අවංක අත උස්සන්. ඉගෙන පොලිස් ජීප් එකේ තියෙන තුවක්කුව. ආයි දුවයි රෙඩි කරේ තියාගෙන. සාරි කෑලි කලිසම් කෑලි ජංගි. A few moments later. කඩා ගන්න බෑ මගේ අත දිගනේ. අනේ මේ තව ලකු හැදියන්. ඕටි ගණන් තව ලකු හැදියන්. කඩා ගන්න බෑ මගේ අත. A few moments later. like කරන්න කමෙන්ට් කරන්න සාය ගලවන්න ඒ මොකටද? මම ඔබතුමාට කියන්න කැමති මේ හැමෝටම කියන්න කැමති මේකෙකුටවත් මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න. තනියම වුණත් මූණ දෙන්න. එකෙකුටවත් බය නැහැ. එකෙකුටවත් බය නැහැ. පුළුවන් නම් දෙනවා. පුළුවන් නම් දෙනවා. පුළුවන් නම් දෙනවා. එතන රීටි ප්‍රශ්නයක් නෑනේ. මහත්මේ මේ ගංජා නීතිගත කරලා ඉවලා අපි අක්කර ගණක් වෙන් කරන්න ඕනේ. ඒ වෙන් කරලා අපි විදේශකයන්ට කාට ආයෙ දෙන්න ඕනේ. දෙන්න මේ අරගෙන මේවා නිෂ්පාදනය කරලා රටට අවශ්‍ය කරන ඩොලර හෝ රුපියල් ලබා ගැනීමට. හැබැයි අපේ රටේ සෑම පුරවැසියෙක්ම
චුට්ටක් ගහන්න ඕන. චුට්ටක් ගහන්න සෑම එක. මිලියන 22ම චුට්ටක් ගහන්න ඕන. සල්ලි දෙන මිනිහව නැති මිනිහව ගහන්න කැමති එක චුට්ටක් ගහන්න. මොකද හේතුව අපේ වරිගයක් බොහොම බෝ කරන්න පුළුවන්. ගමේ කොල්ලෝ ඉතින් මිටියක් ගැහුවත් අපිට කමක් නැහැ. ඒ කියන්නේ ඔබ වහන්සේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ප්‍රතිපකාරේ නෑ මම මේ කියනවා. හැමෝම මේ චුට්ටක් ගහන්න ඕන දවසට පොඩ්ඩක්. යුරෝපයේ බලන්න. ඔබතුමා you are going to international no. යුරෝපයේ බලන්න. හැම රටකම ඒක නීතිගත කරලා තියෙන්නේ. චුට්ටක් ගහලා බලලා හොඳයි නම් දරුවෝ හදන්න පුළුවන් නම් ශක්තියක් වෙනවා නම් ඒක ශක්තිය. ඔව්. පොලිසියකට පැමිණිලා දැම්මා. මගේ පැමිණෙට 3 පාරක් ගියා 4 පාරක් ගියා. උන් නෙවෙයි විත්තිකාරයා ගෙන්නුවේ. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද?